අපි යනවා shopping කරන්න. පුදුම රසණයක් තමයි තියෙන්නේ. එළියට බැස්සම මාර රසණේ වගේම පුදුම ඩස්ට් එකක් තියෙන්නේ. මෙන්න guys අපි රසණේ ඉඳලා පුදුම අමාරුවෙන් අපි ආවා. මෙට්‍රෝ ස්ටේෂන් එක අස්සට හායි ඔයාලට කොහොමද shopping කරන්න ගිහලා ගියාට shopping කරන්න මහ ලොකු දේවල් නැහැ shoes දෙකක් ගන්න තමයි යන්නේ ඉතින් මේ අතරේ අද girlfriend day එක නිසා එයා මට gift එකක් ගෙනත් දෙන්නත් එක්ක තමයි යන්නේ අපි ගියේ දේරා city center mall එකට එහෙන් ඉතින් shoes දෙක ගන්න විතරක් ගිය නිසා මෙන්න මේ විදිහට අපි ඊළඟට ගියේ මගේ gift එක ගන්න. එයා දතේ කැක්කමකින් ඉන්නේ. එන්න කැමති උනේත් නැහැ යන්න වත් එක්ක. හැබැයි ගත්ත දෙයක් නැහැ. අපි දැන් යනවා. ඒකම අපිට අද පාටි එකක් තිබ්බා. අපි ඒකට තමයි උදේ ඉඳන්ම ලෑස්තුනේ. ඉතින් දැන් අපි හදන්නේ ඔය පාටි එකට යන්න මේ හොටෙල් එකේ තමයි තියෙන්නේ. ඉතින් එතනින් එහාට නම් මම වොයිස් කරන්න නැහැ. මොකද එතනින් එහාට තියෙන්නේ අපි සින්දු කියනවා, නටනවා, කනවා, බොනවා. ඒ ටික ඒ වගේම ඉන්නේ අපේ සංදීප අයියා එතකොට හෂිනි අක්කා එතකොට තව අයියලා කෙනෙක් ඉන්නවා ඉතින් ඕන දැන් මගේ ලස්සන කටහඬ විදහා පාන්න යන්නේ මෙතනින් යාට තනිකරම තියෙන්නේ සින්දු කේක් සමෝසා කරන්නේ අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඇත්තට මේක තමයි අපි කට්ටියගේ අවසාන මීට් අප් එක. ඉතින් ඒ නිසා ඇත්තටම ගොඩක් දුකයි. ඉතින් මේ විදිහට රෑ 1-2 වෙනකන් සින්දු කියලා ගෙදර ගියා. ඔන්න අපේ ගායකයා වේදිකාවට පැමිණියා. ඉතින් මේ විදිහට තමයි ඊයේ දවස මගේ ගෙවුනේ.